iPhone කියලා පිළිගන්නවා අයව රොමා ගයිඩ් එකකින් එන තවත් එක් වීඩියෝ එකට මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Instagram වගේ page එකක හරි වගේ account එකක හරි තියෙන images, photos, reels වගේ දේවල් ඔයාගේ website එකෙන් display කරන්න කියලා. ඒකට අපි කරන්න ඕනේ ඔයාගේ Instagram page එක website එකට connect කරන්න ඕනේ. මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේක connect කරන්න කියලා. මුලින්ම ඔයා Instagram account එකට log වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ WordPress dashboard එකට යන්න. ඊට පස්සේ plugins වලට යන්න. plugins වලට ගිහිල්ලා add new plugins click කරන්න ඕනේ. මෙතන add new plugins click කරන්න. ඊට පස්සේ මෙතන search plugins වල social feed කියලා type කරගන්න. එතකොට මේ ඉස්සෙල්ලාම එනවා smash balloon social photos feed කියලා. එතකොට මේක මේ Instagram මේ කට්ටියගේ Facebook එකක් තියෙනවා. අපි දාගන්න යන්නේ මෙන්න මේ Instagram එක. ඔයා මේකේ install now කියන බටන් එක click කරන්න. ඊට පස්සේ එතන activate කියන බටන් එක click කරන්න. ඊට පස්සේ activate කරලා පස්සේ ඔයාව මෙන්න මේ plugin එකට redirect කරනවා. මෙතනින් පුළුවන් ඔයාලට setup කිරීම පටන් ගන්න. මම පෙන්නන්නම් මේ website එකේ දැනට මම මේකේ Instagram feed එක add කරලා නැහැ. එතකොට view එක පෙන්නන්න මම ඔයාලට. මෙතෙන් තමයි දැන් මම ඒක add කරගන්න යන්නේ. හරි. මෙතන launch the setup wizard කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ Instagram account එක connect කරන්න ඕනේ. ඒකට ඔයා මං කිව්වා වගේ මුලින් log වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන add new කියන බටන් එක click කරන්න. එතකොට ඔයාව redirect කරනවා Instagram page එකට. ඉතින් මේ තියෙන මොකද වෙනස් කරන්න එපා. connect කියන එක click කරන්න. ඊට පස්සේ ඔයා මෙතන connect with Instagram කියන බටන් එක click කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගෙන් page එකට access allow කරන්න ඉල්ලනවා. එතකොට allow කියන බටන් එක click කරන්න. දැන් ඔයාගේ Instagram account එකයි ඔයාගේ website එකයි අතර link එකක් හැදුනා. එතකොට දැන් පුළුවන් ඒ feed එකේ තියෙන Instagram feed එකේ තියෙන දේවල් ඔයාගේ website එකෙන් පෙන්වන්න. දැන් මෙතන connect කරලා කියලා පෙන්නනවා. ඔයා ඊට පස්සේ next කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් customization කරගන්න. මේ විදිහට මම මොකද මෙතන click කරන්නේ නැහැ. මම next කරනවා. මෙතන මේවා මොකුත් දාන්න බෑ. disable කරන්න. ඊට පස්සේ මෙතන මොකුත් වල ක්ලික් කරන්න දෙයක් නැහැ. මෙතන මෙන්න මේ complete setup without upgrading කියන එක ක්ලික් කරන්න. හරි. දැන් මෙතන ඔක්කොම setup කිරීම කෙරුණා. දැන් ඔයා කරගන්න ඕනේ ඔයාගේ website එකේ ඔයාගේ Instagram feed එකේ තියෙන දේවල් කොයි විදිහටද මේක display කරන්න ඕනේ කියලා design එකක් select කරගන්න. අපි බලමු ඒක කරන්න කොහොමද කියලා. මම මෙතන add new කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන timeline එකේ වද public වද මේ වගේ විස්තර අහනවා. ඔයාලට පුළුවන් මෙතන කැමති අත තෝරගන්න. මම user timeline කියන එක select කරගන්නවා. ඊට පස්සේ account එක click කරනවා. ඊට පස්සේ ඔයාලට මේක display කරන්න ඕනේ feed layout එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට tab එකකින් පේන විදිය, phone එකෙන් පේන විදිය, lap එකෙන් පේන විදිය change කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට settings customization වගේ දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් embedded code එකක් හම්බ වෙන අපිට ඒක copy කරගන්න ඕනේ.
කොපි කරන ඔයා හෝම් පේජ් එකට යන්න. හෝම් පේජ් එකට මෙතන edit with Elementor කියන එක ක්ලික් කරන්න. මොකද මේ පේජ් එක අපි හදලා තියෙන Elementor කියන පේජ් field එක use කරලා ඔයා මේ පේජ් එක හදන්න use කරපු build එක use කරලා මේකේ page edit එකට යන්න. ඊට පස්සේ ඔයාගේ page එකේ දාන්න මේක Instagram feed එක load වෙන්න ඕනේ. space මේ වගේ location එක ගන්න. මම මෙතන මගේ location එක ඊට පස්සේ මෙතන short code කියලා type කරගන්න. short code component එක අපි මෙතන drag and drop කරනවා. ඊට පස්සේ ඔයාගේ අර copy කරගත්ත code එක මෙතන paste කරන්න. paste කරාට පස්සේ මෙන්න මේ විදිහට design එක මෙතන load වෙනවා. ඊට පස්සේ ඔයා update කියන එක click කරන්න. එතකොට මේක save වෙනවා. ඊට පස්සේ අපි view site ගිහිල්ලා බලමු කොහොමද display වෙන්නේ කියලා. මේ විදිහට load වෙනවා. මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳ නැහැ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ ගයිඩ් එකෙන් හම්බ වෙනකන් සුබ දවසක්.